හොඳයි ඉතින් දැන් මේක ඇතුලේ තමයි අපි ඉන්නේ ලුණු ලේවාය ඇතුලේ මේකේ තවත් විශේෂ දෙයක් තියෙනවා මේකේ ඇතුලේ පිරිසිදු ඔක්සිජන් සමග ක්‍රීඩා කරන්න හදලා තියෙනවා. අය ඇවිල්ලා අපි සෙල්ලම් කරනවා. විවිධ ගේම්ස් මේක ඇතුලේ කට්ටියට කාලය ගත කරන්න මෙයාලා සංචාරක ආකර්ෂණීය දිනා ගන්නට සමත් වෙලා තියෙන රොමේනියන් රජය විසින් විවිධ ගේම් පොඩි අය සෙල්ලම් කරනවා. ටේබල් ටෙනිස්, මිනි හොකි. ඒ වගේම මේක එහා පැත්තේ කට්ටියට විවේක ගන්නට කඩ කීපයකුත් තියෙනවා. ඔයාලට අවශ්‍ය බඩු ගන්න පුළුවන් මේකෙන්. ස්නැක්ස් වර්ග, කොෆි වගේ දේවල්. ඒ වගේම මේකේ ලුණු විකිණීමටත් ඒක ඇතුලේ තියෙනවා. ලුණු මිලදී ගන්නවා නම් ලුණු මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. මේ උඩ පේන්නේ සෝපාන තමයි දකින්නට තියෙන්නේ. ලුණු අරන් ආපු පොඩි පෝච්චි පාරවල් වගේ හදලා ඒකෙන් තමයි පිටතට ලුණු අරන් ගිහිල්ලා තියෙන්නේ. මේකේ සුවිශේෂත්වය වන්නේ මේකේ ඇතුලේ උෂ්ණත්වය වසර පුරාම සෙල්සියස් අංශක 12 13 වගේ ලෙවල් එක තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම ડોක්ටර්ස්ලා රෙකමන්ඩ් කරනවා පෙනහළු පිළිකා ආසාදිත පුද්ගලයින්ට මේක ඇතුළට ඇවිල්ලා සෝඩියම් ක්ලෝරයිඩ් සමග ඇති ඔක්සිජන් පිරිසිදු ඔක්සිජන් වායුව ලබා ගන්න. ඔයාලට පේනවා මේකේ ලුණු කැටයම හූමා බෝල්ට් කැන් බෝල්ට් හූමා. මෙම ලේවාය අවුරුදු 338ක් පමණ වෙනවා මේ දවස්වලට. 2026 වෙනකොට 338ක් වෙනවා මෙහි වැඩ ආරම්භ කරලා. දැන් නම් මේකේ ලුණු කැනීම් කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. දැන් සංචාරක ආකර්ෂණ ස්ථානයක් හැටියට තමයි මේක බලන්න පුළුවන්. විවිධ රටවලින් රොමේනියාවේ ජනතාව විවේක ගන්න මේ ස්ථානයට පැමිණෙනවා. දෙදස් 14 අවුරුද්දේ මේකේ සෝපානයක අනතුරක් සිදු වෙලා තියෙනවා. ඒකෙන් පස්සේ මේකේ ඇතුල් වෙන්නට සෝපානය නවත්තලා වෙනම මාර්ගයක් සකස් කරලා තිනවා. අපි ටිකට් එක මිලදී ගත්තාම මිනි බස් එකකින් ඇතුල් වෙන ස්ථානයට පොළොව යටට අපි මෙයාලා ගෙනත් අරිනවා. අපිට ඊට පස්සේ නරඹන්න පුළුවන්. ඊට පස්සේ ආපසු යනකොටත් වාහනයකින් ආපසු ඉහළට යන්න පුළුවන්. විශාල භූමියක් අවුරුදු ගානක් තිස්සේ ලුණු කැනීම් කරලා ලුණු එළියට අරන් තියෙනවා. දැන් සංචාරකයන්ගේ සංචාරක ආකර්ෂණ දිනාගත් ස්ථානයක් හැටියට තමයි මේ ස්ථානේ තියෙන්නේ. ඇතුලේ තාම සීතලයි. පිරිසිදු වාතාශ්‍රයක් ලැබෙනවා අපේ වෙනහළු වලට.